දැන් බලන්න මේ මාස දෙක පැනපු වගාවනේ. මේ බලන්න දැන් ප්‍රධාන අතු දෙක වැඩිම මෙතනින් ආරම්භ වෙලා තියෙනවා. දැන් මේ පැත්තේ බලමු එකක් කරා. මේ බලන්න ඒ ශාකේ කාට පේනවා මේ කළු පාට කවරයක් පොලිතින් බෑග් එක එහා පැත්තේ මම කලින් පෙන්න සුදු පාට කවරයක්. මේකෙත් බලන්න දැන් මේ ප්‍රධාන පේන මේ රූප බලන්න මේ වීඩියෝ බලන්න. ඒකෝර මේ හැම ගහක් ගානෙම එකම විදියට සාමාන්‍යයෙන් 100ම මේ එකම විදියට මේ ඒ ශාකවල මේ පළ හටගෙන තියෙනවා මල් හටගෙන තියෙනවා. ඒ වගේම තමයි මීඩියා එකේ ඉතා හොඳ මට්ටමින් තියෙනවා. අයිබෝන් යාළුවනේ සියලු දෙනාට සුබ දවසක් වේවා. ස්මාර්ට් ඇග්‍රි YouTube channel එකට ඔබ සියලු දෙනා අදත් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. වගාවන් සම්බන්ධ මේ green house වගාවන් සම්බන්ධව ගොඩක් වීඩියෝ මගේ ස්මාර්ට් ඇග්‍රි YouTube නාලිකාවේ දාලා තියෙනවා. ගොඩක් වගාවන් සම්බන්ධ තොරතුරු දැනගන්න. ඒ වගේම මේ වගේ වගාවක් කොහොමද හරිතාගාරය තුළ සාර්ථකව ගෙනියන්න ඕනේ විදිය ගැන ගොඩාක් ප්‍රායෝගික දේවල් මම මගේ channel එකේ කතා කරලා තියෙනවා මෙවැනි හරිතාගාර වගාවන් ගැන. ඉතින් පහුගිය දවස් ටිකේ මාළු මිරිස් වගාවේ වීඩියෝ සීරීස් එකක් මගේ ගියා මීඩියා එකේ ඉඳන් පැලේ හදලා මේ දක්වා වර්ධනය කරන්න ඕනේ විදිය ගැන වීඩියෝ සීරීස් එකක් ගියා. හරිතාගාරයක මාළු මිරිස් වගාව කරන ඔයා වෙනුවෙන් මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඒ මාළු මිරිස් වගාවට ඔන්න මම අද ආවා. මාස දෙක පිරුණු වගාවක් තමයි මේ මාළු මිරිස් වගාව. හරිතාගාරය තුළ දැන් ගොඩක් අය අහන දෙයක් තමයි මේ භෝග හදලා ඉවර වෙලා කොච්චර කාලෙකින්ද අස්සන්න ගන්න පුළුවන්කම තියෙන්නේ කියලා. දැන් දින 45න් දින 40න් ඒ වගේම මාස දෙකකින් මාස දෙකමාරෙන් එළවලු එක එක වර්ග අනුව පළමු අස්සන්න ගන්න තියෙන කාලය වෙනස් වෙනවා මේ භෝගෙන් භෝගෙට. සාමාන්‍ය මාළු මිරිස් කියන්නේ මාස දෙක පැන්නට පස්සේ අස්සන්න ගන්න පුළුවන්. වගේම තමයි සැහැණ කාලයක් හරිතාගාරය තුල නඩත්තු කරන්න පුළුවන්. දැන් ඉතින් මේ වගාවට මාස දෙක පැනලා තියෙන්නේ. දැන් මේ වගාව ගැන විස්තර මම සම්පූර්ණයෙන් දැම්මා. මුල ඉඳන් පොහොර දාණයකින් නම් මොනවද දැම්මේ කියන පොහොර වර්ගයේ පව මම ඔයාලට මීට පෙර මේ හරිතාගාරේ මම දාපු වීඩියෝ බලපුවා ඒ බව දන්නවා. ඉතින් මේ වගාව ඉතින් ඒගොල්ලන් ගෙනින් ඔන්න මේ වගාවේ දැන් තත්ත්වය පෙන්වන්න ආවේ. සාමාන්‍ය වර්ධනය දැන් මගේ ඉන්නට වඩා උසයි. සාමාන්‍ය අඩි 3ක් විතර දැන් මේ ශාකයේ වර්ධනය තියෙනවා. මාළු මිරිස් අර බෙල්පේක වගේ නෙවෙයි කප්පාදු අඩුයිනේ. ප්‍රධාන කඳ දෙදීම තනින් පහළ කොටසේ මූලික කොළ ටික කපලා අයින් කරලා තියෙනවා. ඒ වගේම මේ පරිවාර අංකුර වලට අතවත් තියලා නැහැ තාම ඒ උඩින් හැදෙන අතු ටික මේ පඳුරු වගේ යන එකක් තමයි තියෙන්නේ. මොකද මාළු මිරිස් බර නැහැනේ. මාළු මිරිස් බර අඩු හින්දා මේ ගහකින් අපිට කඩන්න පුළුවන් උපරිම ප්‍රමාණය ගන්න ඕන හින්දා මේ කප්පාදුවකට යන්නේ තාම. හැබැයි මේ ශාකයේ වර්ධනයත් එක්ක මාස 6 7 8 ගියාට පස්සේ මේ හරිතාගාරයේ මේ ආධාරක කම්බිය ගාවට වගේ සාමාන්‍ය මේ ශාකෙ උස යනන්න. එතකොට අපි මේ ඉඩ මදි නම් මේන්ටේන් වියදම් වැඩි නම් ගස් වලින් මේ පහළ කොටසට හිරුවිලි හරියට වැටෙන්නේ නැත්නම් කප්පාදුවකට යන්න පුළුවන්. එතකොට බලමු මේ කප්පාදුව දැලට මූලිකව අපි කරලා තියෙන කප්පාදුවක් විදියට මේ වගාවේ ප්‍රධාන අපි දෙක බෙදනවනේ ගහයි. එතනින් පහළ කොටස මම කප්පාදු කරලා දැන් ඉතා හොඳ මට්ටමින් තියෙන මේ හැම ගහකම හොඳටම කරන් අල්ලලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් වගාවන් වල පළවෙනි මුරේ කාල දෙකක් තුනක් වගේ තමයි ගහෙන් ගන්න පුළුවන් වෙන්නේ. පස්සට තමයි ඒක වැඩි වෙන්නේ. නමුත් මම මේ වගාවට තා හොඳ මානසිකයක් වුණා. ඒ වගේම තමයි ඉතා හොඳ පොහොර ප්‍රමාණයක් මේ වගාවට දුන්නා. මේ වගාවට දෛනිකව කරන වැඩ ඩේලි අපි දිනපතා කරා. ඒ හින්දා ඉතා හොඳ ගෙඩි මුරයක් පළමු අස්සන්න විදිහට ගන්න පුළුවන් විදිහට හොඳ ගෙඩි මුරයක් අල්ලලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ වගාවක් කරන අපි ඔයා මං වෙන්න පුළුවන් මේ ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ වැඩි අස්සන්නක් සහ වැඩි මිලකට මේක විකුණ ගන්න. ඉතින් ඒ දේ හරියට වෙන්න ඕන නම් අනිවාර්යෙන් ඒකට පෙර කරන්න දේවල් තියෙනවා මේ හරිතාගාරේ. මේ මීඩියා එකේ ඉඳන් මේ පැලේ ඉඳන් ඒ වගේ මේ ගහ උඩට ගන්නකම් කරන්න ඕනේ වැඩ ටික හරියටම විය යුතුමයි හොඳ අස්සන්නකට යන්න. ඉතින් එහෙම ගිය වගාවක් නඩත්තු කරපු වගාවක් ඉතින් හොඳ වර්ධනයක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මේ ශාකය උඩට අරන් මේ පාර විතරයි හැබැයි මේව ගහක් මේ ඔයාලට පෙන්නන්න වෙන්නේ. තව ටික කාලයක් යද්දි මේ බෑ ගන්න මේ ගහ අඩි 4ක් විතර වගේ උස ගියාම ඔයාලට මේක මට මේ අරන් පෙන්නන්න වෙන්නේ නැහැ. ඉතින් මේ අන්තිම පාර වෙන්න ඕනි.
මොකද මේ ගද්දි මේ අතුරු කැඩෙන්න බලනවා. දැන් බලන්න මේ මාස දෙක පැනපු වගාවනේ. මේ බලන්න දැන් ප්‍රධාන අතු දෙක වැඩිම මෙතනින් ආරම්භ වෙලා තියෙනවා. දැන් මේ ප්‍රධාන අතු බෙදෙන තැනින් කරල් දෙකක් ඇවිල්ලා තියෙනවා. අර පේනවා. ඊට පස්සේ දෙවෙනි මලේ හැදෙන දෙවෙනි ස්ටෙප් එකේ මල් දෙකක් හැදිලා තියෙනවා. ඒ දෙකේ කරලක් තියෙනවා. ඒ වගේම තුන්වෙනි ස්ටෙප් එකේ හැදිලා තියෙන කරල් හතරක් තියෙනවා. ඒ ටිකක් තියෙනවා. ඊට උඩ ස්ටෙප් එකේ දැන් මේ වගේ පොඩි පොඩි කරල් එනවා. බලන්න. නිකන් V අකුරු ෂේප් එකකට මේ කරල් ටික හැදිලා තියෙන්නේ. මුල ඉඳන් V අකුරු ෂේප් එකට. ගහත් එහෙම නියන්නේ. ඉතින් මේ බලන්න දැන් මේ පළදාව තා හොඳ පළදාවක් ගන්න පුළුවන් විදිහට මේ ගස් හැදිලා තියෙනවා. ඉතින් මේක තමයි මේ හරිතාගාරය තුල වෙන්න ඕනේ. මේ හැම ගහක් මෙහෙම තමයි මම ඔයාලට පෙන්නන්නම්. තව ගහක් ඔයාලට අරන් දැන් මේ පැත්තේ බලමු එකක් කරා. මේ බලන්න. ඒ ශාකේ පාර පේනවා මේ කළු පාට කවරයක් පොලිතින් බෑග් එක එහා පැත්තේ මම කලින් පෙන්න සුදු පාට කවරයක්. මේකෙත් බලන්න දැන් මේ ප්‍රධාන බෙදීන කරලක් ඊට උඩින් තව ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය එක සමානව මේ කරල් ටික මේ හැම ගහකම දැක ගන්න පුළුවන්. මේ ඒක තමයි වෙන්න ඕනේ. දැන් වගාවක් කරගෙන යද්දී අපි බලන්න ඕනි අපි බලන්න ඕනි මේ වගාවට දෙන්න පුළුවන් හොඳම සාත්තුව, ඒ වගේ මේන්ටේන් එක නේ පොහොර ටික ඒ ටික හරි වෙලාවට වෙලාව වැදගත්. මේකෙදී හරිම වෙලාවට දෙන එක වැදගත්. දිලීරා හානියක් වෙලා දිලීරනාසිකේ ගහන්න ඕනේ වෙලාව. ඒ වගේම තමයි මේ දියර පොහොර එකක් ස්ප්‍රේ කරද්දිත් එහෙමයි. ඒ වගේ තමයි මේ ෆර්ටිගේෂන් එක. ඒ වගේ තමයි මේවට දාන්න ඕනේ වතුර ප්‍රමාණය. දැන් සාමාන්‍ය මේ මාස දෙක පැනනට පස්සේ මේ වගාවේ මේ ගහකට දවසට මම වතුර ලිටර් 1.5ක් වගේ මේ එක පෙරේකට වැටෙනවා දවසට. මොකද දැන් කරල් අල්ලපු වගාවනේ දැන් මේවට පෝෂක වතුර හැමදේම ඕනි මේ ගහ උඩට ගන්න. ඒ ටික ටයිම් එකට දෙන්න බෑ. ඉතින් ටයිම් එකට දෙන්න නම් ඔයා මේක ඇතුලේ නිතරම ඉන්න ඕනේ. නේ? නිතරම ඉන්න ඕනේ. මේ නිතරම ඉන්නකොට තමයි ඔයාලට මේකේ වගාව සාර්ථකව ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ස්මාර්ට් ටැග්‍රි මගේ channel එක කරා ඔයාලට මේ වගාවන් කරන විදිය ගැන ගොඩාක් වීඩියෝ සහිතව දාලා තියෙනවා. ඒ වගේම විස්තර සහිතව දාලා තියෙනවා. අපිත් එක්ක එකතු වෙන්න ස්මාර්ට් ටැග්‍රි අපිව subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා මෙවැනි වගාවන් ගැන හරියට මේක ගන්න දැනගන්න අපි ආසම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් යාළුවනේ මාස දෙක පැනපු වගාවකදී ඔයා දෛනිකව කරන්න ඕනේ වැඩ කීපයක් තියෙනවා. එකක් තමයි දැන් මේ අතු වැඩිනේ කප්පාදුව නෑ. අතු වැඩි හින්දා සාමාන්‍යයෙන් මේ අපි මේ මාළු මිරිස් ගහට මම නම් මේකේ ආධාරක නූල් දෙකක් මේ එක පැලයකට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට ඔයා මේ දැන් මේ පාර දැන් මේ නඩත්තු කරගෙන යද්දී මේ වගාව හරිතාගාරය තුල නඩත්තු කරගෙන යද්දී අර උපරිම ප්‍රමාණය තිබ්බට පස්සේ මේ අපිට යන්න පාර ඉඩ දෙන්න එපයි. දැන් බෙහෙත් ටැංකියක් ගහද්දී නැත්නම් මේන්ටේන් කරද්දී නැත්නම් මොන හරි මේ තල බලද්දී අපිට යන්න ඉඩ දෙන්න එපයි. ඉතින් මේ ප්‍රධාන ආධාරක නූල අපි සම්බන්ධ කරලා තියෙන හින්දා දෛනිකව ඔයාලට මේ වගේ පටලවීමක් කරන්න ඕනේ. දැන් මේ අතු වල පටලවන්න ඕනේ. මේ ලනු දෙකමද නම් තුනක් දැම්මත් කමක් නැහැ. මොකද දැන් අතු ගොඩක් පස්සෙන් කප්පාදුවට යන්නේ මේ අපි පළවෙනි ස්ටෙප් එකේ දෙක තුන කඩලා උඩට යන්න තමයි යටින් කපාගෙන එන්නේ. ඒක ඔයා අනිවාර්යයෙන්ම මේ වගාව බලන්න ඕනේ. ඒ බලද්දී ඔයාට පුළුවන් මේකේ කුමිහානිය නවද, විලීරහන් තියනවද, ඒ වගේම තමයි මල් වැටීම, මල් තියෙන විදිය, මල් පිපෙන විදිය, ඒ වගේ මේ වගා මාධ්‍යයේ මොන හරි දෙයක් තියෙනවා නම් ඒක බලා ගන්න පුළුවන් මේ ඇතුලේ ඉද්දී. ඉතින් ඔයා මේ වගාවට එනවනම් හරිතාගාර වගාවට එනවනම්
ෆුල් ටයිම් වෙනවා නම් ඔයා මේ වගාවට පාර්ට් ටයිම් කරන්න පුළුවන්. ෆුල් ටයිම් වෙනවා නම් මේකේ වැඩි ප්‍රයෝජනයක් ගන්න නම් ඔයාට අනිවාර්යෙන් මේකේ ඇතුලේ වෙන්න ඕනි ටික නිතර වෙන්න. ඒක එක දවසක්වත් කල් දාන්න එපා. මොකද හරිතාගාර වගාවක මේවා කරගෙන යටි දවස් කියනක ඉතාමත් වැදගත් දෙයක්. මොකද ෆර්ටිලයිසර් එක දෙන එක, ගියර පොහොර දෙන එක, ඒ වගේම මේවට වෙන ට්‍රීට්මන්ට් කරන ඒවා අපි හරියටම වෙලාවට වෙන්න ඕනි. එතකොට මේ අස්තන්න ගන්න පුළුවන්. දැන් ඔයාට මේ වගාව බලන්න, දැන් මේ ඔයාට පේන මේ රූප බලන්න, මේ වීඩියෝ බලන්න. එතකොට මේ හැම ගහක් ගානෙම එකම විදියට සාමාන්‍යයෙන් 100%ම මේ එකම විදියට මේ ශාකවල මේ පළ හටගෙන තියෙනවා, මල් හටගෙන තියෙනවා. ඒ වගේම තමයි මීඩියා එක ඉතා හොඳ මට්ටමින් තියෙනවා. ඒ වගේම තමයි දැනට අපි භාවිතා කරපු පොහොර ටික ඉතා හොඳින් මේ ගහට උරාගෙන කියලා ඔයාලට මේකෙන් පේනවා. බලන්න මේ කරල් ටික. ඒකට හේතුව අපි දෛනිකව ඉතා හොඳට මේ පොහොර අවශ්‍යතාවය බලලා දෙනවා. ඒ වගේම ඉතා හොඳ මීඩියා එකක් අපි භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තමයි මේකට දාන්න ඕනි පොහොර වර්ග, ඒ වගේම දියර පොහොර වර්ග හොඳම ගුණාත්මක ඒවා තමයි දාන්නේ. මම ඊට කලින් මේ පොහොර වර්ග වල නම් සහ ගෙනන ආයතන ගැන ඔයාලට කියලා තියෙනවා. ඔයා බලන්න, මගේ ගොඩක් වීඩියෝ තියෙනවා මේ මාළු මිස්වගාව සම්බන්ධ. ඒ වීඩියෝ වල මම කියලා දීලා තියෙනවා. ඉතින් මේ මාස දෙක නඩත්තු කරන වෙලාව අපි මේ තව දවස් 15කින් විතර මේකේ පළමු අස්තන්න ගන්න පුළුවන්. අස්තන්න ගත්තාට පස්සේ අපිට අනිවාර්යෙන් මාසයකට 4 ගමන 5 ගමනකට මේ මාළු මිස්වගාවේ අස්තන්න ගන්න පුළුවන්. දැන් මම මේ වර්ගාඩි 10කින් මේ හරිතාගාරය හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් වර්ගාඩි 10කින් එක මුරේකදී කිලෝ 30ක් 35ක් අතර වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන් මේ වර්ගාඩි 10ක. නමුත් ඔයා බිස්නස් එකක් විදියට, ව්‍යාපාරයක් විදියට හරිතාගාර ශේෂ්ත්‍රයට එනවා නම් මේ පොඩි ප්‍රමාණික පෙරදාලා තේරුමක් නැහැ. මොකද ඔයාට මේන්ටේන් කොස්ට් එක වැඩි, ඒ වගේම ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක වැඩි. ඒ හින්දා ඔයා ග්‍රීන් හවුස් වගාවට, හරිතාගාර වගාවකට එනවනම් මුලින් හොඳ සැලකිය යුතු වර්ගාඩි ප්‍රමාණයක් හදාගන්න. ඒ හදාගන්න පුළුවන් කාලෙක අදලා 3000ක් 4000ක් වගේ ආරම්භ කරන්න පුළුවන් වර්ගාඩි. ඒක හොඳයි. නැත්නම් 10ක් හදලා තේරුමක් නැහැ. හොඳයි බෙල්පේක වගේ එකක් කරගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් අර ලොකු ප්‍රමාණයක් තිබ්බම අපේ දෛනිකව අත්දැක වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම අපේ දැන් අපි 10ක එළවලු කඩලා ගිහිච්චත් 10000ක කඩලා ගිහිච්චත් එකම ට්‍රාන්ස්පෝර්ට් වෙලාව යන්නේ, වියදම යන්නේ. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් වියදම වෙනස් වුණාට වෙලාව යනවා එකම වෙලාව. නමුත් අපිට ලැබෙන ප්‍රතිලාභය වැඩි මේ අපේ අස්තන්න වැඩි නම් ඔයාත් මතක තියාගන්න මේ වගාවට එනකොට වැඩි කොටසක් කරන්න බලන්න. ඒකවල තමයි මේක ඇතුලේ දිනන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් හරිතාගාරයක මේ මාළු මිස්වගාව සම්බන්ධව මොලේ ඉඳන් මම වීඩියෝ දාලා තිබ්බා. මේ හරිතාගාරයේ ඉදිරියේදීත් මම මේ වගාව නඩත්තුවත් එක්ක, මේ වගාව වර්ධනයත් එක්ක අපි මේන්ටේන් කරන විදිය සහ මේවට පොහොර දෙන්න ඕනේ විදිය ගැන කතා කරමු. අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. හරිතාගාර වගාව ගැන ඔයාට අපි අපේ ආයතන ඉතා හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගාවට මම දින 40ක් විතර වගේ වෙනකන් මේ වගාවේදී මුලින් ඉඳන් දාන්න ඕනි පොහොර වර්ග මම ලිස්ට් එක දැම්මා. මගේ අනිත් වීඩියෝ වල ඔයා බැලුවේ නැත්නම් ගිහින් බලන්න. ඒකේ තියෙනවා මේ මුලින් ඉඳන් මේ දක්වා වර්ධනය වෙන්න කරන්න ඕනේ වැඩ ටික මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඉදිරියේදීත් මේ වගාවේ ඒ දක්වා කරපු වැඩ ටික ලිස්ට් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් බලන්න. දාපු පොහොර වර්ග සහ මේවා මේන්ටේන් වුණ විදිය සහ දවසට මොනවද කරේ කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ වගේ හරිතාගාරයක් තුල සාර්ථක වගාවක් ගෙනියනවා නම් හරි දැනුමක් ඔයාගාව තියෙන්න ඕනි. ඒකට මේක ඇතුලේ යන්න පාර ලේසි ඔයාට. නැත්නම් නොදැන ගියොත් එහෙම ඔයාට මේක මගදී අතරමං යන්න පුළුවන්. එන්න හරියට දැනගෙන යන්න. ඔයාට ඇක්ටි අපි සූදානම් ඔබ වෙනුවෙන් මේ හරිතාගාර වගාව පිළිබඳ සියලු දැනුම ඔබට දෙන්න. ඒ වගේම ඔයා හරි ගයිඩ් එකක් එක්ක මේ වගාව සාර්ථකව කරලා දෙන්න පුළුවන්. ඉතින් අපිව අමතන්න මෙන්න මේ WhatsApp එකේ මැසේජ් දාන්න. ඔයාට අවශ්‍යතාවය ග්‍රීන් හවුස් එකක් වෙන්න පුළුවන් හදාගන්න. ඒ වගේම මේ වගා මාධ්‍ය වෙන්න පුළුවන්, තර වර්ග වෙන්න පුළුවන්, බීජ වර්ග වෙන්න පුළුවන්. සියලුම සේවාවක් අපායතන හදලා ලබා ගන්න පුළුවන්. මේ අංකයට මැසේජ් එකක් දාලා ඔයා කියන්න අවශ්‍ය දේ සහ අවශ්‍ය ඉස්තරේ ඔයාට පිළිතුරු ලැබෙනවා. එහෙනම් ආයෙත් දවසක හමු වෙමු. මේ වගාවේ ඉදිරි තත්ත්වය ගැන කතා කරමු. අපිත් එක්ක රැඳී ඉන්න. ඒ වගේ වගාවල් කීප එකක් වීඩියෝ දාන්න තියෙනවා. අපි ඉදිරියේදී දාමු. ඉතින් අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ආයෙත් දවසක හමු. ගිහින් එන්න. සුබ දවසක්. ජය වේවා.